guys, welcome back to my YouTube channel. ඉතින් මාස කීපයකට පස්සේ ඔන්න අද තමයි මට වීඩියෝ එකක් දාන්න පුළුවන් වුණේ. ඒ අයි කියලාත් මම ඔයාලත් එක්ක ඉස්සරහට කතා කරන්නම්. ඉතින් ඔයාලා දැනටමත් දන්නවනේ අපි මේ කොහෙද යන්නේ කියලා. හැබැයි මේක ප්ලෑන් කරලා ගියපු ගමනක් නම් නෙමෙයි. මගේ පර්සනල් වැඩකට දෙහිවලට ගියපු වෙලාවේ අපි දෙන්නට හිතුණා zoo එක බලන්න යන්න. ඉතින් vlog එකක් කරනවා කියලා හිතුවෙත් නෑ. හැබැයි මට එතනට ගියාට පස්සේ හිතුණා vlog එකක් කරා නම් හොඳයි කියලා. ඉතින් අපි zoo එක බලන්න යන හිතුවේ අපි චූටි කාලේ කියන මම චූටි කාලේ ගියාට පස්සේ ගිහිල්ලා තිබ්බේ නැහැ. ඉතින් එයාත් කිව්වා එයාත් චූටි කාලේ ගියාට පස්සේ zoo එක බලන්න එන්න බැරි වුණා කියලා. ඉතින් අපි දෙන්න හිතුවා අපි දෙන්න කතා වෙලා zoo එක බලන්න ආවා. ඉතින් මෙතනින් ටිකට්ස් අරගෙන එන්ට්‍රන්ස් වුණා. මෙතනින් ස්ටාර්ට් කරා අපි zoo එකේ vlog එක. මේ පැත්තට යනකොට අපිට හම්බුණා ෂෝ යාළුවෙක්. මෙයා මුහුදු සිංහෙක්. එයා හරිම කියුට් අනේ. ඉතින් මේ වගේ කෝලම් කර කර මෙයා ඉන්නවා මෙතන අවුවේ තපිනවා කියලා කියන්නේ යන්නේම කර කර මෙයා ඉන්නවා මෙතන. මෙයාගේ ප්ලේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. අර අලි සෙල්ලම් කරනවා වගේ ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් තියෙන්නේ. ඉතින් ඒ වුණාට එදා බෝඩ් එකක් ගහලා තිබ්බා ඒක තියන්නේ නැහැ කියලා. ඒක අපිට බලන්න ඕනේ නැහැ ඉතින්. ඉතින් ඔයාලා මේ දැක්කේ ලස්සන මාළු. එයාලගේ බ්‍රීඩ් එක මොකක්ද? එයාලගේ විස්තර මොනවද කියලාත් එතන බෝඩ්ස් වල ගහලා තියෙනවා. ඉතින් මෙතනින් පටන් ගත්ත අපි zoo එකේ අනිත් සයිඩ් එක බලන්න යන්න. මේ බලන්නක ළමයි මෙයාගේ ලස්සන. ඉතින් මේක මට වෙලාවට රෙකෝඩ් කරගන්න පුළුවන් වුණේ කලාතුරකින් ලැබෙන chance එකක් තමයි එනං හම්බුනේ. ඉතින් එයා හරියම ලස්සනයි. දැන් මේ යන්නේ අපි තවත් ලස්සන තැනකට. ඉතින් මෙන්න මේ විදිහට ළමයි බර්ඩ්ස් ලාට අපිට කැම දෙන්න පුළුවන්. හැබැයි අපි ගෙදරින් ගෙනියන කිසිම දෙයක් එහෙම දෙන්න බෑ. එතන ඉන්නවා ඒගොල්ලන්ගෙන් අපිට ඒ කැම ගන්න පුළුවන්. මට මතක හැටියට ඒ පැකට් එකක් උනේ රුපියල් 200ක් වගේ ප්‍රයිස් එකක් තමයි. කියන්නේ අතට තමයි ඒගොල්ලෝ දෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට යාලට කැම දෙන ගමන් ඔයාලට වීඩියෝස් ගන්න, ෆොටෝස් ගන්න පුළුවන්. ඉතින් යාලා පොර කනවා. හරිම පරිස්සමට මේ වැඩේ කරන්න ඕනේ. මොකද ඒගොල්ලෝ තුන් දෙනා එතනට ඇවිල්ලා පොර කනවා. මටත් ඒ වගේ වැඩක් වුණා. ඉතින් අර යාලා කැම කන්නනේ පොර කන නැත්තම් යාලා එහෙම කොටන්නේ අර එහෙම නැහැ. හරිම හීලා සත්ත්ව జాතියක්. හරි ෂෝක්. ඉතින් ඒගොල්ලත් එක්ක ලස්සන වීඩියෝස් ගන්න, ෆොටෝස් ගන්න උනත් ඔයාලට පුළුවන්. ඉතින් ඔයාලා දෙහිවල zoo එක බලන්න යනවා නම් මේ එක්ස්පීරියන්ස් එක ගන්න අමතක කරන්න එපා. මේ වෙනකොට අපි හිටියේ මාරම තිබහකින්. මොකද ඇවිදලා රස්නෙත් වැඩි මාරම අවුවක් තියෙන. ඉතින් අපි අයිස් එකක් ගත්ත කන්න.
අයිස් එකත් කාලා අපි ආයෙ පටන් ගත්තා ඇවිදින්න. ඉතින් මේ විදිහට ආයෙත් අපි කොම ටික බලාගෙන යනවා. ඉතින් මෙන්න මේ හරිය මාරම ලස්සන මේ විදිහේ බෝගන්විලා සයිඩ් එකක් තියෙනවා. බෝගන්විලා මල් යායක් එතන තිබ්බා. මේ ඉතින් ඔයාලා දන්නවනේ මේ කවුද කියලා කොටියා. ඉතින් අපි අන දවසේ හැබැයි ළමයි ගොඩක් සත්තු නිදාගෙන හිටියා. අනේ මන් දන්නේ එයාලගේ රෙස්ට් ඩේ එක වගේ හැම සතෙක්ම වගේ නිදාගෙන තමයි හිටියේ. මෙයා නම් ඉතින් චුට්ටක් ඇහැරිලා ඉන්නවා මේ පැත්ත බලාගෙන. දැක්කත් බය හිතනවා ළමයි. ඉතින් මේ ඉන්නේ කවුද කියලා දන්නවද? මේ ඉන්නේ වැඩිපුරම ගෙවල් වල අම්මලා පිරිමි ළමයින්ට බනින නම. මේ ඉන්නේ බූරු. අපිට යාළුවෙක් හම්බුණා. මෙයාගේ නම ළමයි ප්‍රින්ස්. මෙයා මාර ආඩම්බරයි මෙහෙම හිටියට. කීප වතාවක්ම කතා කරලා තමයි මේ පැත්ත හරව ගත්තේ. මාර ආඩම්බර කුමාරයෙක් තමයි මෙයා. මේ ඉන්නේ අප්‍රිකන් ලයන්ස්ලා. මට නම් හිතෙන්නේ මෙයාලා දැන් වයසයිද මන් දන්නේ. එයාලගේ හැඟවල් හරිම දුර්වලයි. 60ද කියන්න මම දන්නෙත් නැහැ. මෙතන ඉන්නවා ළමයි ලොකු ඉබ්බෝ. ඉතින් මාර ලොකුයි එයාලා. මෙන්න මේ විදිහට ඉතින් එයාලා වතුරෙත් ඉන්නවා එළියෙත් ඉන්නවා. මේ බලන්නකො මෙයාලා මෙතන කරන කෝලම් ටික. එයාලා සෙල්ලම් කරනවා. ඒකත් මාර්ම chance එකක් මට රෙකෝඩ් කරගන්න හම්බ වෙච්ච එක. ඒක ටික වෙලාවයි ඒගොල්ලෝ එහෙම සෙල්ලම් කර හිටියේ. හරි ෂෝක් අනේ. මේ ඉන්නේ අලියාලෝ. ඉතින් මෙතන ඉන්න සමහරක් අය ඩාන්සින් ක්ලාස් ගිහිල්ලාද මන් දන්නේ නැහැ. සමහරක් අය ඩාන්ස් කරනවා. එන්න මෙයාත් ඔය එහෙම ඩාන්ස් කරනවා. හරිම ෂෝක්. ඉතින් යාළුවා චූටි ළමයි වගේ. මේ ඉතින් ඔයාලා දන්න තවත් යාළුවෙක්. මේ හිපොපොටේමස් කියන්නේ මෙයාට තමයි. මේ ඉන්න ළමයි සුදු රිලවා. මයන් මාර ආඩම්බරයි. බලන්නකො බලන් ඉන්න විදිය එහෙම. මේ වෙනකොට නම් ළමයි මාරම බඩගිනි මාරම මහන්සි ඇවිදලා ඉතින් අපි දැන් කොත්තු මේකක් අරගෙන කෑවා. දැන් අපි සූ එකෙන් එක්සිට් වෙන්නයි යන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. එළියේ තිබුණ ආචාර්ය එකකුත් අරගෙන අපි දැන් එන්නයි හදන්නේ. ඉතින් මම මේකේ සර්පයන්ගේ වීඩියෝස් නම් දැම්මේ නෑ ළමයි. මම බයයි ඇත්තටම. ඉතින් වීඩියෝ එක එඩිට් කරද්දිත් මට යාළුවෝ පේන නිසා මම මේ ෂොට් ටික අයින් කරා. ඒ වගේම කියනවානේ ගත්ත හැම වීඩියෝ එකක්ම මේකට දාන්න බැරි නිසා මම ෂෝට් ඇන්ඩ් ස්වීට් තමයි වීඩියෝ එක ඔයාලට ගේන්න හිතුවේ. නැත්තම් ඔයාලටත් බෝරින් වෙනවනේ බලන්න අමාරුනේ. ටයිම් එකත් වැඩි වෙන නිසා මේ විදිහට ගෙනාවා. ඉතින් අපි දැන් ආවේ කන්න. මාරම බඩගිනි. මොකද කොත්තු මේක කෑවට එහෙම බඩ පිරෙන්නේ නැහනේ. ඉතින් අපි දැන් ආවා කන්න. අපි ඕඩර් කරපු පීසා එකත් ආවා. ඉතින් මේ වගේ ලස්සන බ්ලොග් එකක් ආයෙත් අරන් එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම අපිව subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා කියලා ආදරෙන් ඉල්ලනවා.